මොකද තත්ත්වේ? අවුලක් නෑ බං නෝමල් එක යනවා. නෑ බං මේ පොඩි නඩුවක් සෙට් වෙලා තියෙන්නේ බං. ඇයි මොකද්ද සීන් එක? නෑ මේ අපේ තාත්තගේ ඔෆිස් එකේ සීන් එකක් බං. මේ උඹලා තාත්තා ගෑවෙනවා කියන්නේ නම් නඩුවක් ඈ. නෑ බං අපේ තාත්තත් මේ සති දෙකකට රට ගිහින් ඉඳ මම පොඩ්ඩක් ඔෆිස් එක පැත්තේ ගියා. ඔෆිස් එකේදී මට මැනේජර් කාර්යව හම්බුණා. ඌත් එක්කත් ඔය ඔෆිස් එකේ විස්තර පොඩ්ඩක් කතා කර ඉද්දි ඌ එකපාරක් මට කියනවා ඔෆිස් එකේ සල්ලි වල අඩුපාඩුවක් තියෙනවලු. මං කිව්වා ඉතින් එහෙමනම් වෙන්න විදියක් නෑනේ. ඔෆිස් එකේ සාමාන්‍යයෙන් ඔෆිස් එකට උණ කරන ගාන්න සල්ලි account වල දාලා දෙන හින්දා. ඔව් ඉතින් බං කොහොමත් එහෙමනම් වෙන්න විදියක් නෑනේ. මාරම සීන් එක කියන්නේ බං මූ මට කියනවා මං ඔෆිස් එකට ඇවිල්ලා ලක්ෂ 100ක් ට්‍රාන්ස්ෆර් කරන් ගියාලු. මං එහෙම ලක්ෂ 100ක් ට්‍රාන්ස්ෆර් කරන් ගියේ නෑ බං. මාරම නඩුවක් බං පත්තු වෙලා තියෙන්නේ. එහෙම කොහොමද බං වෙන්නේ? මාර සීන් එකනේ. අපි හෙට යමු ඔෆිස් එක පැත්තේ. ඔෆිස් එක පැත්තේ ගිහිල්ලා ඔෆිස් එකේ ඉන්වොයිස් චෙක් කරලා CCTV චෙක් කරලා මොකද්ද හරියටම වෙලා තියෙන්නේ කියලා බලමු. දැන් ගෙදර යන්න. Excuse me, sir. Yes, please come. Oh, මොකද්ද වෙන්න ඕන? Sir, මේ ටික sign කරලා දෙන්න. සයින් කරන්න තව ෆයිල්ස් තියෙනවද? නෑ සර් දැන් තමයි මෙච්චරයි. තව ෆයිල්ස් තිබ්බොත් මම උදාන ගියත් ඒවන්න. මම එහෙනම් ගිහිල්ලා ඉන්නවා සර්. හරි. මේ චමත්ක. ඔව් සර්. පොඩ්ඩක් එන්න. එයි සර්. චමත්ක මොනවද හිතන්නේ සල්ලි ප්‍රශ්නේ ගැන? මොන සල්ලි ප්‍රශ්නේද සර්? අයියෝ දන්නේ වගේ කතා කරන්නේ පොඩ්ඩක් ලක්ෂ 100ක් ට්‍රාන්ස්ෆර් කරනවා නම් කේස් එකද? ඒ කේස් එකද? පොඩිසර් මට දැන් කතා කරා. එයා කියනවා එයා එහෙම දෙයක් කරන දන්නේ නැහැ. එයා සල්ලි ගත්තේ නැහැ කියලා කියනවා. පොඩිසර් එහෙම කිව්වට එහෙම වෙන්න විදියක් නැහැ නේද? මේක මාර ප්‍රශ්නයක් නෙවෙයි. දැන් පොඩිසර් නෝකෝ මේක කතා කරන්නේ. මේ දැන් එනවා කිව්වද? ඔව් දැන් එකට ඔෆිස් ඉවරන වෙලාවට එන්නේ. සෝරි සර්. මට ෆයිනෑන්ෂල් ඩිපාර්ට්මන්ට් එක පැත්තේ පොඩි වැඩ වගේක් තියෙනවා මම ඒ ටික බලලා එන්න සර්. ඕකේ. Beri wala karena mengamata tadi malam menjadi sini kan kali pernah menjadi kata dulu. Hello Mr. Leo. Hello Mr. Dan. This is meet you sir. This is meet you. Please take it. Okay. Ukul मेरा सर गंगा नहीं काटते. Besok nasional ini program sih ini tu mana? Mr. Leo दागना sini mengajar buku itu. ඩියෝන් හිතන්නේ මේ කොහොම වෙන්නේද? මේ මන්දස මේක කොහොමද කියලා මට හිතාගන්න බැහැ. මේ වැඩේ උනේ කොහොමද කියලා අපි හොයන්න ඕනේ. ඩියෝන්ගේ හෙල්ප් එක මට ඒකට ඕනේ. මගේ ෆුල් සපෝට් එක මම සර් දෙනවා. සර්ගේ තාත්තෙන් ඉඳගෙන අපි මේ කොහොම හරි මේක ගැන හොයන්න. ඒ කියන්නේ ඩියෝන්ම සැක කරන්නේ නැහැ නේ. සාමාන්‍ය මම වගේම කෙනෙක් ඇවිල්ලා සල්ලි අරන් කියුවම ඕන කෙනෙක් සැක හිතනවා. අතරම ඩියෝන් මේ සල්ලි අරන් කියවන්නේ නෙමෙයි. ඒක නම් මෙච්චර මේක ගැන හොයන්නේ. මේ කොහොමද හොයාගන්න ඕන?
එහෙනම් ඔෆිස් එක පැත්තෙන් ඩියුන්ගේ සපෝට් එක මට දෙන්න. එළියෙන් හැම වැඩක්ම මම බලා ගන්නවා. අරසා අපි බලමු කවුරු එක්කද දෙන්නේ කියලා. නැගලි බෝඩ් ලින්ක් පිස්තෝල්. මොකද ඔෆිස් එකට ආපේ? ඩෙනිස් කාර් එකක් නෑර හොයනවා සර්. සර් කරන වැඩින් ඉන්නේ මගේ ජොබ් එකටත් කියලා ඉන්නේ. නෑ නෑ. මොකද කිව්වොත් මම බලා ගන්නවා කියලා. හරි. සර් ගෙන්නත් තමයි. උඹේ ජොබ් එකටවත් උඹේ තත්ත්වයටවත් කිසිම කැලලක් වෙන්නේ නැහැ මේකේ. ඒකින්ද ඔබ කිසි දෙයකට බය වෙන්න එපා. දැනට මේක තියාගන්න. උඹට පොරොන්දු වෙන විදියටම ඉතුරු සල්ලි ටික වෙලාවට ලැබෙයි. හරි සර් මම ඉතින් ගිහින් එන්න. හරි. ඉක්මනට හම්බෙන්න. හරි. නෑ බං. මට හිතාගන්න බැරුව ඉන්නේ බං දැන් මොකද්ද කරන්න කියලා මේකට. මටත් ඒක තමයි බං හිතාගන්න බැරි. කොහොම හරි බං අපේ තාත්තා ලංකාවට එන්න කලින් මේක කොහොම හරි හොයාගන්න ඕනේ. අපි try එකක් දීලා බලමු. try කරලා හරියන්නේ නෑ බං. මේක කොහොම හරි කරන්න ඕනේ. හරි බං. අපි ඌ අල්ලලා ජීවිත කාලෙ විඳවන්න පුළුවන් සුපිරි ගේමක් දෙමු. බෑ බං. එහෙම කරලා හරියන්නේ නෑ මේකට. මම මේ නිකන් ආතප්පාතක් නැති එකකින් නෙමෙයි බං. මම උඹට හැමදාම කියලා තියෙනවා. මම මර්වින් ජයවර්ධනගේ පුතා ඩෙනිස් ජයවර්ධන. මට කෙලවෙනකම් බලන් ඉන්නේ මිනිස්සු ප්‍රමාණය වැඩි. හරි බං. ඒක මම නිකන් කිව්වේ. එහෙම වුණොත් බං ඊට පහුවෙන්ද අපේ පොල් ස්ටෝරි එක මෙයි නිවුස් වල. දන්නවනේ උඹ ලංකාවේ තත්ත්වය. ඔව් බං. අපි මේකට හොඳ ප්ලෑන් එකක් ඇතුව ගේමක් ගහමු. මනුස්සේ බං යාන වාහන අරගෙන සල්ලි හම්බ කරලා පුල් ලක්ෂරි ලයිෆ් එකක් ගත කරද්දි උඩින් වෙන පොඩි ෆෝල්ට් එකත් මහ ලොකු දෙයක් කරගෙන ඌව බිමට මැදලා දාන්න ගොඩක් උන් බලන් ඉන්නවා බං. ඒක නෑ ඇත්ත තමයි බං. උන් දන්නේ නැහැ බං අපි මේ තැනකට එන්න ගහලා තියෙන ගේම කොච්චර ලොකුයිද කියලා බං. උන් හිතන් ඉන්නේ බං අපි මේ හොර වැඩ කරලා සල්ලි හම්බ කරනවා කියලා. ඒ වුණාට අපි තමයි දන්නේ බං අපි මේ තැනකට එන්න කොච්චර ලොකු ගේමක් ගහලා තියෙනවද කියලා. හැබැයි බං මම මේක ලේසියෙන් අතාරින්නේ නැහැ. මේක කරපු එකාට සුප්‍රීම රිටර්න් එකක් දෙනවා. ඌ අපි අතෑරියොත් බං ඌ තවත් සීන් වලට අත ගහන්න පුළුවන්. ඒකින්ද මේක මෙතනින්ම ඉවර කරන්න ඕනේ. බලමුකෝ මේක මොකಾದ කරලා දෙන්නේ කියලා. හෙලෝ මොකක්ද ඉඳපන්කෝ මට පැය භාගයක් දියම් මං ඔතෙන්ට එන්න. ඇයි බං මොකද්ද සීන් එක? මට පොඩි හදිස්සියක්. මම මේ වැඩකට යනවා. උඹ හිට ෆ්‍රීද? ඔව් මං ගෙදර ඉන්නේ. මම හිට එන්නම් ගෙදරට උඹ මීට් වෙන්න. හරි බං.
හැලෝ මට අරකට ප්ලෑන් එක ආවා. අපි ඒ විදිහට වැඩේ කරමු. ඒක සාර්ථක වෙයි බං. ඒ වැඩේ අවුලක් නෑ. Excuse me. ඔයා ඩෙනිස් නේද? ඔව් මන් ඩෙනිස් තමයි. ඔයා කවුද? ඔයාට මාව මතකද? එකපාර එහෙම කිව්වම නම් මතක් වෙන්නේ නෑ. අපි මීට කලින් කොහේ හරි මීට් වෙලා තියනවද? මීට අවුරුදු 2කට කලින් ඔයා ලන්ඩන් වල හිටියා නේද? ඔව් මම ලන්ඩන් වල නම් හිටියා. ලන්ඩන් වල ඔයාගේ ඇපාර්ට්මන්ට් එකට හැපෙත් තමයි මම හිටියේ. ඕනේ මට දැන්නේ මතක් වුණේ. දැන් ඉතින් ඔයාට කොහොමද? මොකද කරන්නේ? මම නම් දැන් ප්‍රයිවට් කම්පැනි එකක වැඩ කරනවා. ඔයා දැන් මොනවද කරන්නේ? මන් දැන් නම් අපේ තාත්තගේ ඔෆිස් එකේ වැඩවලට උදව් කරගෙන ඉන්නවා ෂෙප් එකේ ඉතින්. එහෙනම් මරුනේ. මොන මරුදානේ? ඒක ඔයා කරලම් බලන්න ඕනේ. ඒකේ තියෙන අමාරුව තේරෙන්නේ. බලපන් බං මු තාම නෑනේ බං. මුන් එකක්වත් වෙලාවට වැඩක් කරන්න දන්නේ උන් නෙමෙයිනේ බං. අනේ මන්ද බං. අන්න අරු එනවා අර. මොකද හිතන්නේ ඩයල් එක ගැන? අවුලක් නෑනේ. උට කියලා වැඩේ කරගමු. මොකද මෙච්චර වෙලා ගියේ? පොඩ්ඩක් පරක් වුණා. අවුලක් නෑ නේද? අවුලක් නෑ. මං ඔයාට ඊයේ කෝල් කරලා කිව්වනේ විස්තරේ. එහෙනම් ඒ විදිහට වැඩේ කරමු. සාමාන්‍යයෙන් බයික් 30ක් විතර තියෙනවා. ඒ බයික් 30ටම හයි කරන්න ඕනේ GPS. හරි. බඩු ටික ගෙනාවනේ? ඔව්. මොකේද ආවේ? බයික් එකේ ආවේ එළිය නවත්තලා ආවේ. ඒක හොඳයි. මෙහෙ ගෙනාවු නැති ඒක. හරි එහෙනම් වැඩේ කරමු. අපි එහෙනම් මෙයාව එක යන්නේ. එක යන්. යන්. මේ තියෙන බයික් ටික බලලා වැඩේ කරන්න. මම මෙතනින් එහාට වෙලා ඉන්නම්. මම මෙතන හිටියොත් අවුල්. වැඩේ කරන්න එනවා. GPS ටික හයි කරාට පස්සේ බං අපි බලමු බයික් ටික කොහෙටද යන්නේ කියලා. එතකොට අපිට ලේසිනේ වැඩේ. වැඩේ ඉවරද? ඔක්කොම බයික් වලට හයි කරානේ. ඔයාගේ ගාන මං කියපු විදියට ඔයාගේ බැංක් එකට ට්‍රාන්ස්ෆර් කරන්න. තව වැඩක් තියෙනවා මං ඒකට ඔයාට කතා කරන්න. අර වැඩේට මෙයාව සෙට් කරගමු. ඒක තියෙන්නේ මේ දැන් බයික් වල ලොකේෂන් ට්‍රැක් කරන්න. GPS හයි කරානේ. මේ බයික් ටික යන්නේ කොහෙද කියලා හොයාගන්න තමයි ඕනේ අපිට. හරි එහෙනම්.
මෙතනින් එහාට ගේම තියෙන්නේ බං අපේ අතේ. අපි දැන් බලමු මේ බයික් ටික කොහෙටද යන්නේ කියලා. මේ බයික් ටික කොහෙටද යන්නේ කියලා බලලා සැක හිතෙන තැන් හැම එකක්ම ට්‍රැක් කරමු. මේක ගොඩ දාගන්න පුළුවන් වෙන්නේ පුළුවන් වෙයිනේ. මෙලු කස්ටියුම් එකක් කරලා දිනවා බං. කොහෙද තියෙන්නේ? මේ ටික මට සෙට්. මම මේ ටික බයි කරනවා. අරන් බලමුනේ. බලමුනේ. මේ GPS අයි කරු බයික් එකක් කොහෙද බයි යන්නේ මේක පාරම? මේ කොහෙද බං මේ යන්නේ? පොඩ්ඩක් බලන්න වෙයිනේ. GPS එක කරපුවාට කෝල් එකක් දෙමුනේ. කෝල් එකක් දෙමු. මූ වෙනකන් හිටියොත් බං අපිට අරුව අල්ලගන්න වෙන්නේ නැහැ. අපි යන්න ඔහොම. ගිහිල්ලා බලමු. පෙන්නුවේ මොකද කරන්නේ? උඹලක තියෙනවද GPS අයි ගෲප් එකගේ නම්බර් එක? නම්බරේ නෑ බං මංග. මගෙත් නෑ බං. මේ මගේ කාර් එකේ තියෙන ඔගේ විසිටින් කාඩ් එක. මං ගිහින් ඉක්මනට අරන් එන්නද? ඉක්මනට ගිහලා අරන් ඉක්මනට අරන් කෝල් එකක් ගහපන් උට.
උඹ 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 කොහොමද මං වගේ වුණේ? කවුද උඹ? උඹ මං විදියමනේ. ඒ කියන්නේ උඹ තමයි අපේ කම්පැනියට ඇවිල්ලා සල්ලි අරන් තියන්නේ නේ. උඹ හිතන්නේ මං කවුරු කියලාද? ඒක තමයි මටත් දැනගන්න ඕනේ. උඹ මේ මොකද්ද ගහන ගේම කියලා. උඹ මොන ගේම ගැහුවත් කමන්නේ මේක දැම්ම නවත්තපන්. මෙතන උඹගේ මගේ අතර කිසිම ගේමක් නැහැ. උඹයි මයි ගහගන්න ඕනෙත් නැහැ. හැබැයි මෙතන තියෙනවා උඹ තාමත් දන්නේ නැති කවුරුත් නොකියපු රහසක්. ඒක ලොකු කතාවක්. මෙතන මෙච්චර දෙයක් වෙලා තියෙද්දි උඹ මට කියන්නේ උඹ ඔය කියන විහිළු කතා මට විශ්වාස කරන්න කියලාද? උඹ මේක විශ්වාස කරන්න එපා. හැබැයි උඹ මේ කතාව ඇහුවම මේක විශ්වාස කරන්න වෙනවා. අපි මේ ගැන කතා කරමු. හැබැයි ඒකට දවස් අද නෙමෙයි. හේයි. උඹ දුවලා නම් බේරෙන්න හදන්න එපා. උඹ මොන ලෝකේ ගියත් මම උඹව හොයාගන්නවා. හෙට උදේ 9 වෙයිද ඩොල්ෆින් රෙස්ටුරන්ට් එකේදී හම්බෙමු. ඔයාගේ නම මොකද්ද? මගේ නමක් නම් මන් දන්නේ නැහැ. හැබැයි හැමෝම මට කියන්නේ කූරෝ කියලා. මට හිතාගන්න බැරි ඔයා කොහොමද මං වගේ වුණේ කියලා. ඔයා හැසිරෙන්නේ මං විදියට, කතා කරන්නේ මං විදියට. ඔයා මගේ නම විකුණලා ඔෆිස් එකෙන් සල්ලිත් අරගෙන. ඔයා මේ කරන වැඩවලින් වෙන්නේ මගේ නම කැත වෙන එක. ඩෙනිස් ජයවර්ධන නේ. ඔයා හිතන්නේ මං කවුරු කියලාද? සමහර විට ඔයා මේක ඇහුවට පස්සේ පුදුම වෙයි. හැබැයි මේක තමයි ඇත්ත. මං තමයි ඔයාගේ එක කුසේ උපන් නියුම් සහෝදරයා. කොහොමද එහෙම දෙයක් වෙන්නේ? ඔයා දන්නේ නැති වුණාට ඔයාගේ අම්මයි තාත්තයිම තමයි මගේ අම්මයි තාත්තත්. මම පොඩි කාලෙදිම මහා ජරා විදියට මාව දාලා ගිහිල්ලා තිබ්බා. අපේ මං දැන් ඉන්න ගමේ අංකල් කෙනෙක් තමයි මාව හදාගෙන තිබ්බේ. එයා තමයි මට කිව්වේ උඹේ අම්මවයි තාත්තවයි කොහොම හරි හොයාගන්න කියලා. මම්මගේ අම්මවයි තාත්තවයි හොයාගන්න කරපු නැති දෙයක් නෑ. මං තැන් වල ගියා, එක එක්කෙනාගෙන් ඇහුවා, හොස්පිටල් ඉන්වොයිස් චෙක් කරා. අන්න එතනදී මට දැනගන්න ලැබුණා මගේ තාත්තගේ නම මර්වින් ජයවර්ධන කියලා. ඉතින් එතනදී මම දැනගත්තා මගේ සර්නේම් එක ජයවර්ධන කියලා. හැබැයි ඔහොම යද්දි තමයි මට ඔයා ගැන දැනගන්න ලැබුණේ. ඔයාගේ තාත්තා රට ගිය ගමන්ම මම මේ වගේ දෙයක් කරේ ඔයාව හම්බෙන්න ඕන හින්දා. මොකද අපි වගේ සාමාන්‍ය මිනිස්සෙක්ට ඔයා වගේ කෙනෙක්ව ලේසියෙන් හම්බෙන්න බැරි හින්දා. හරි. අපි මේක අදම විසඳගමු. ඔයා යම් මාත් එක්ක අපේ ගෙදර මේ දැන්න. බෑ. මට මෙහෙම හොඳයි. මම මේ ජීවිතේට පුරු වෙලා ඉවරයි. මං ඔයාගෙන් ගත්ත සල්ලි ටිකත් මං ඔයාට ආයි දෙන්නම්. ඔයා ඒ කේස් එකත් විසඳගන්න. මට ඕන උනේ ඒක මාර්ගයෙන් ඔයාට මේක කියන්න. නෑ. ඔයා අනිවාර්යෙන් මාත් එක්ක යන්න එන්නම ඕනේ. අපි දෙන්න එකතු වෙලා සුපිරි ගේමක් ගහමු. අපි යන් අපේ ගෙදර. හෙලෝ මට ලොකු පොඩි ඉගියක් දුන්නම ගැනත් ළමයා ගැන.
මම හිතන්නේ දැන් ලොකු එක ගැන දන්නවා. දැන් කොපි ෂොප් එකේ එන්න කිව්වා සර්ප්‍රයිස් එකක් තියෙනවා පෙන්නන්න කියලා. චුට්ටක් ඒ ගැන චුට්ටක් බලන්න. මම දන්නේ නැහැ වගේ තැනට යන්න ඕන. කොහොමද ඉතින් ගියේ ගමන? ෂේක්. මේ තත්ත්වය මොකක්ද දැන්? මේ තත්ත්වෙ ඉතින් අවුලක් නැහැ. නෝමල් එකේ යනවා. ඔයා කලබල වෙන්නේ නැත්තම් ඔයාට පොඩි දෙයක් කියන්නද? මාව කලබල කරන්න පුළුවන් කාටද බං? ඔව් ඉතින් මන් දන්නවනේ වගේ හැටි. උඹ මාව අඬවන්න කලින් කරන දෙයක් කරලා හිටපන්. හරි හරි පොඩ්ඩක් ඉන්නකෝ. දැන් වරේ. උඹ ඉඳගනි. කොහෙද මෙච්චර කල් හිටියේ? උඹ කොයි හෙව්වද කියලා උඹ දන්නවද? ඩොක්ටර්ලා කිව්වේ ඔයා නැති වුණා කියලා. හැබැයි මට මේක තේරෙන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අයියා කිව්වා සර්ප්‍රයිස් කතාවක්. මට හිතා ගන්න පුළුවන් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා. පොඩි ප්‍රශ්න වගේකින් අයියවයි මාවයි හම්බුණා. අපි දෙන්න කතා වෙලා ඒක විසඳගත්තා. කොහොම වුණත් කමක් නැහැ. අපි ආයේ එකතු වුණානේ. අපි පස්සේ මේ ගැන කතා කරමු ෆ්‍රී එකේ. මෙහෙමයි බං ඉතින් හරිද? දැන් උඹ ඔය කලින් ජීවත් වුණු විදිය දැන් ආව ගන්න එපා. ඒක ඔහොම ගලවලා අරන් ඔහොම විසික් කළා දාපන්. උඹ ඒ විදියට නම් ජීවත් වෙන්න හදන්න එපා බං. මාත් එක්කම චාටර් ඈ. උඹ දැන් බං සල්ලිකාරයෙක්ගේ පුතේ. හරිද? උඹට දෙන්නේ පට්ට සැපේ ජීවත් වෙන්න. උඹ ඔය කලින් වගේ ගොම් වැඩ නම් කරන්න එපා. මාත් එක්කම ඉවරයි. හරි බං අපි එන විදියට බැට් කරමුකෝ. දැන් ඉතින් මම පොඩ්ඩක් බලපන් පොස් ලයින් එකේ හිටියනම් ඔබ දැක්කම මම කලින් හිටපු විදිය. උඹ වගේ පොඩ්ඩක් කොහොමද ඇඳලා කරලා දැන් ඉතින් ආතල්ලේ ඉන්නවා. ගණන් ගන්න එපා වෙලී. ඉන්න විදියට මොනද? හරි මම ටික කියලා දෙන්නම්කෝ කොහොමද කරන්න ඕනේ කියලා. උඹට තියෙන්නේ බං මං විදියට මගේ මාව බලාගෙන ඉන්න හරිද? මේ මාව බලාගෙන. මං විදියට නැසිරිය. හරිද? උඹට එච්චරයි කරන්න තියෙන්නේ. ලොකු සීන් එකක් නෑ බං. දැන් ගැම්මාරන් ගැම්මේ හිටපන් ඔච්චරයි. හරි මොනාරි කරමු. මම කොහෙද යන්නේ? යන්න මොනාරි කන්න. හරි යවන්කෝ. මං උඹව එක්කන් යන්නම් මේ පැත්තෙම තියෙන සුපිරිම හොටල් එකට. හරි? ඔන්න උඹ හින්දා මේ මං ගානේ තමයි ඔක්කොම කෑම ඈ. මේ මං ගානේ. යමන්.